තාත්තේ මං හෙට මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. ඒකට මට ආශිර්වාද කරන්න තාත්තේ. මල්ලි මගේ පුතා ඉස්සර හන්දිය ළඟ එළවලු කඩයක් දැම්මා. එළවලු ඕනනම් එතනින් ගන්න මල්ලි. හරි. මහත්තයා මගේ පුතා ඉස්සර හන්දිය ළඟ එළවලු කඩයක් දැම්මා. ගෙදරට එළවලු ඕනනම් එහෙන් අරන් යන්න. හරි. ඉතින් ඇයි ඔයා හැම කෙනෙක්ටම ඔහොම කිය ඉන්නේ? මගේ පුතා කුලී වැඩ කරලා සල්ලි ටිකක් හොයලා එළවලු කඩේ දැම්මේ. එයාගෙම කියලා බිස්නස් එකක් කරන්න ආසාවෙන් අද තමයි එළවලු කඩේ දැම්මේ. ඉතින් අතන බිස්නස් නැති වුණොත් මගේ පුතා දුක් වෙයි. පුළුවන් නම් මාත් අපිට ඒ උදව්ව කරන්න. හරි. කීයද මල්ලි මේ එළවලු ටිකට? 350යි අයියා. ඔයාලගේ තාත්තා කිව්ව එක හරි. එළවලු ලාභයි තමා. හරි මල්ලි යනවා. මල්ලි ලුණු කිලෝ එක අර 500යි දාන්න. ආන් අයියා. මල්ලි ඔයාගේ තාත්තව ඔයා කවදා හරි රජෙක් විදියට බලා ගන්න ඕනේ. ඇයි අයියා එහෙම කියන්නේ? ඇයි මල්ලි ඔයාගේ තාත්තනේ මේ එළවලු කඩෙන් එළවලු ගන්න කිව්වේ. තාත්තා පොඩ්ඩක් ඉන්න. මේන් මෙයාද බලන්න. ඔව් මෙයා තමයි. එහෙනම් මල්ලි මං ගිහින් එන්නම් මට පරක්කු වෙනවා. මං හෙට මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. ඒකට මට ආශිර්වාද කරන්න තාත්තේ.